ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ 3D avatar එකක් හදාගන්න කොහොමද කියලා බලන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ බලන්න කැමති කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා channel එකත් එක්ක set වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම දානවා. ඔයාලට මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ඔයාලට පුළුවන් subscribe button එක click කරලා එතනින් එන bell notification එක all දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක නම් like එකක් දාන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරගෙන යන්න. ඉතින් එන වැඩි කතාවක් ඕනේ. අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ අපි මේක හදන්න යන ChatGPT. ඉතින් ඔයා තාමත් ChatGPT එක රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Google Chrome එක ඕපන් කරගෙන ඉතින් ඔයා ෆෝන් එකෙන් යනවා නම් මේ විදිහටමයි කරන්න තියෙන්නේ, කිසි වෙනසක් නැහැ. මම මේ කරන දේවල් මේ විදිහටම කරන්න. ඉතින් ඔයා මෙතන ChatGPT එක සර්ච් කරගන්න ඕනේ. ChatGPT එක සර්ච් කරගත්තට පස්සේ open AI කියලා එකක් එනවා. අන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් දකුණු අත පැත්තේ උඩින්ම තියෙන login කියලා බටන් එක. අන්න ඒක press කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ChatGPT කියලා. අන්න ChatGPT කියන උඩ ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් register කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඔයා account එකක් හදලා නම් ඔයාලට පුළුවන් login වෙන්න. දැන් මෙතන register කියන උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් Google එක select කරලා Google Gmail එක දීලා login වෙන්න. මෙතන Gmail එක select කරලා ඉස්සරහට යනවා. ඉතින් ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙන් ගියත් මොකෙන් ගියත් ඔයාලට මේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ChatGPT එකේ. ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆොටෝ එකක් ඔයාලට හදන්න ඕන ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න එක. මෙන්න මේ ප්ලස් මාක් එක ක්ලික් කරපුවාම මෙතනින් ෆයිල්ස් photos and files කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටෝරේජ් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලට ඕන ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. දැන් මම මේ විදිහට මෙතෙන්ට ෆොටෝ එකක් හොයාගන්න අමාරු නිසා අපි Chanox Pro එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ෆොටෝ එක ඔයාලට පේන ඇති රවුමක් කරගිලා අප්ලෝඩ් වෙනවා. ඉතින් එතකල් ඔයාලට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන prompt එක මේක හදන්න දෙන්න ඕන prompt එක ඔයාලට පුළුවන් ඒක copy කරගන්න. මම දැන් මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මෙතන paste කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ඊතලේ click කරන්න එපා. දැම්ම අපි මේකේ වෙනස්කම් ටිකක් තියනවා කරගන්න. ඉතින් ඔයාලට පේනදී මුලින්ම තියෙනවා යන් male character කියලා. ඉතින් ඔයා කෑන කෙනෙක් නම් ඔයාලට පුළුවන් woman හරි female හරි දෙන්න. ඉතින් දැන් මම මෙතෙන්ට male කියන එක දීලා ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ prompt එක හදන්න ගත්තු keywords තියෙනවා. ඉතින් ඒවා වෙනස් කරගන්න එපා. ඔයාලට පුළුවන් මෙතන stand in කියන එක ඕනනම් stand down හරි මොකක් හරි එහෙම දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ ටික වෙනස් කරගන්න නැතුව ඔයාලට පුළුවන් මෙන්න මෙතන Facebook profile කියන එකට ඔයාලට ඕන නම් WhatsApp, YouTube, Facebook ඕන. ඉතින් ඒක profile එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන your name කියන එකට ඔයාලට පුළුවන් ඔයාගේ නම දෙන්න. ඉතින් ඒ නමින් තමයි අපේ profile එක හැදෙන්නේ. දැන් මම මෙතනට Chanox Pro කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන 3D Facebook blue logo කියන එක වෙනකොට ඔයා WhatsApp, Facebook දෙනවා. WhatsApp, Instagram, YouTube ඒ මොනවා හරි දෙනවා නම් එතන logo එකක් දෙන්න. මෙතන WhatsApp වගේ දෙනවා නම් blue දෙන්න එපා, green කියලා දෙන්න. අන්න ඒකත් වෙනස් කරගත්තා. හරි. ඊගාට ඔයාලට පුළුවන් මෙන්න මෙතන කැමරා එක මාරු කරගන්න. ඒ කියන්නේ අපේ ෆොටෝ එක ඉස්සරහින් පොඩි කැමරා එකක් පේන්න තියෙනවා. ඒ කැමරා එක ඔයාලට පුළුවන් Sony, Nikon ඔය ඕනම කැමරා එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න. ඊට පස්සේ එතන ඉඳන් තියෙන කිසිම එකක් ඔයා වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. වෙනස් කරොත් අපිට එන්නේ හරි ෆොටෝ එක. ඉතින් මේ විදිහට මෙතනින් අප්ලෝඩ් කියන එක මෙන්න මෙතන ඊතලේ උඩ ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තට පස්සේ ටික වෙලාවක් යනවා මේක හදෙන්න. සාමාන්‍යයෙන් විනාඩි 3ක් 4ක් වගේ යන්නත් පුළුවන් සමහර වෙලාවට. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් processing image කියලා වැටෙනවා. ඉතින් ඒතකල් අනිවාර්යයෙන්ම බලන්න මෙන්න මේවා හරියට දීලා තියෙනවද කියලා. මොකද නැත්තම් දවසට එක ෆොටෝ දෙකක් තමයි උපරිම හදා ගන්න පුළුවන් අපිට. මේක වැරදුනොත් ආයෙ ඉතින් හෙට තමයි හදා ගන්න වෙන්නේ. ඒ හින්දා හරියට බලන්න අප්ලෝඩ් කරන්න කලින් මෙතන ඊතලේ ක්ලික් කරන්න කලින් බලන්න මේවා හරියට දීලා තියෙනවද කියලා. ඉතින් මේ විදිහට අපේ ෆොටෝ එක ක්‍රියේට් වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයා බලන්න මෙන්න මෙතන මේ Chanox Pro t-shirt එකේ මෙන්න මෙතන Adidas logo එක තියෙනවා. ඉතින් ඒ logo එක මම මෙතනින් delete කරගෙන මෙතෙන්ට මේ හදලා තියෙන එකෙත් copy කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ watch එක බලන්න.
මෙන්න මේ ස්මාර්ට් වොච් එක එයාගේ අතේ ප්ලේස් කරලා තියෙනවා. ඒ විදිහට තමයි මේ වගේ 3D කැරක්ටර් එකක් හදාගන්න AI වලින්. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න, ලයික් එකක් දාන්න ෆොටෝ එකට. ඉතින් මේ තියෙන්නේ මම ඒ වගේ හදාගත්ත තවත් ඉමේජ් කිහිපයක් මම ඔයාලට පෙන්නන්නම්. බලන්න මේ ටී-ෂර්ට් එකේ පර්ෆෙක්ට් කියලා ලෝගෝ එකක් තිබ්බා මැද්දෙන්. ඒක ඇවිල්ලා තියෙනවා. ඊගාවට මේකේ ෆ්‍රීඩම් කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන කැමරා එකේ පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒක නම් ලොකු අවුලක් නෑ. ඉතින් මේ විදිහට තමයි 3D avatar එකක් හදාගන්නේ AI පාවිච්චි කරලා. ඉතින් එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකක් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.